උත්පත්ති කතාව 8 වන පරිච්ඡේදය. ජල ගැල්ම නැවතීම. දෙවියන් වහන්සේ නෝවාද ඔහු සමග නැවී සිටි සියලු වන මුර්ගයන් හා ගව මහීෂීන්ද සිහිකර පොළොව මත සුළඟක් හමන්නට සැලසූ සේක. ගං වතුර ක්‍රමයෙන් බැස ගියේය. මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිනි. අහසින් වැටුණු වැස්සද නැවතිනි. පොළොව තලයෙන් ගං වතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් 150කට පසු ගං වතුර බැස ගියේය. සත්වන මාසේ 17 වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිනි. ගං වතුර දසවන මාසය දක්වා නොනැවතී බැස ගියේය. දසවන මාසේ පළමු වන දින කඳු මුදුන් පෙනිනි. දවස් 40කට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව ඇර කපුටකු පිටතට යැවීය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය. පසුව නෝවා පොළොව මත ජලය බැස ගොස් තිබේදැයි බලනු පිණිස පරවියෙකු පිටතට යැවීය. එහෙත් පොළොව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවත ආපසු පැමිණියේය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා නැව තුලට ගත්තේය. ඔහු තව සත් දවසක් බලා සිට පරවියා නැවෙන් පිටතට යළිත් යැවීය. සවස් කාලයේදී ඌ ආපසු පැමිණියේය. පුදුමයකි. ඌගේ හොටෙහි අමු ඔලිව් දල්ලක් තිබිනි. මේ කරුණින් පොළොවෙන් ගං වතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේය. එවිට නෝවා තව දවස් 7ක් බලා සිට පරවියා යළිත් පිටතට යැවීය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත. නෝවාට අවුරුදු 601ක් වූ කල පළමු වන මාසේ පළමු වන දින පොළොව මතු පිටින් ජලය බැස ගොස් තිබිනි. එබැවින් නෝවා නැවේ ආවරණය ඉවත් කර පිටත බැලූ විට පොළොව තලය වියලී තිබුණු බව දිටීය. දෙවන මස 27 වන දින පොළොව සම්පූර්ණයෙන්ම වියලී තිබිනි. එවිට දෙවියන් වහන්සේ නෝවාට කතා කොට නුඹ නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද සමග පිටතට එන්න. නුඹ සමග සිටින ජීවමාන සියලු සතුන් වන ගව මහේෂීන් හා උරගයන්ද පොළොව පිට බහුලව බෝ වී වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනින්නැයි වදාළසේක. මෙසේ නෝවා සමග ඔහුගේ බිරිඳද ඔහුගේ පුතුද ඔවුන්ගේ බිරිඳෝද පිටතට පැමිණියහ. සියලු මුර්ගයෝද ගව මහේෂයෝද පක්ෂියෝද උරගයෝද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ. නෝවා යාගයක් පූජා කිරීම. එවිට නෝවා සමිදානන් වහන්සේට පූජාසනයක් තනා එක එක වර්ගී සියලු පවිත්‍ර සතුන් හා පක්ෂීන්ගෙන් එක එක බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කළේය. සමිදානන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආග්‍රහණය කර මෙසේ සිතාගත් සේක. මිනිසා නිසා මින් මතු කවදාවත් මම පොළොවට සාප නොකරමි. යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි. මා මෙවර කලාක් මෙන් මින්වතු කවදාවක්වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි. පොළොව පවතින තෙක් වැපරීම හා කැපීමද ශීත හා උණුසුමද සිසිර හා ගිම්හානයද දවල් හා රාත්‍රියද නොකඩවා පවතිනු ඇත. දෙවියන් වහන්සේගේ වචනය මෙසේය.